නියමයි. ඔව් මේ ගෙදර ඒවා තමයි. ඔයාලටත් ඕනිද? මේ දැක්කනේ අද හදන්න යන්නේ බිලින්. කඩාගත්ත බිලෙන් ටික හොදගෙනමු. ගෙඩිය අපිට කපා ගන්නවා. කපද්දී මේ කෑල්ලක් කෑවේ නැත්නම් වැඩක් නෑනේ. අපිට කෙලක් තුනනවා. කෑල්ලක් කපු වෙනවානේ. උන්නම් තමයි හදාගෙන තමයි කන්නේ. බලමු නේද? මේ තියෙන්නේ මං කපාගත්ත බිලින් ටික. මේක විනාඩි 15ක් විතර දුණු වතුරේ තියෙන්න ඕනේ. දැන් අර කහට ගැටිය වගේ යන්න. මේව හදාගන්න. කරගෙන විනාඩි 15ක් විතර අපි තියාගමු. බිලින් ටික ලුණු වතුර විනාඩි 15ක් තියෙනකම් ලුණු මිරිස් ටික කපන් ඉමු. ලුණු ටික සමහර වෙලාවට මිරිස් නම් දාන්නෙත් නැහැ. ඒ මම නම් දානවා චුට්ටක් සරකට තියන්නත් එපේ. ඊට කපා ගන්න. අරපින් චඩි. ඔන්න දැන් ඉතින් කපල කොටල ඔක්කොම ඉවරයි. ඉතින් හදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් ටිකක් තේර ගන්න ඕනි. වතුර ටික මේ වෙන්නේ. ඉතින් විනාඩි 15ක් හරි. මටට කෙලක් තුනනවා අප්පා. මේ තියෙන්නේ විනාඩි 15ක් දුණු වතුරේ තියාගත්ත බිලින් ටික. දැන් ඉතින් හදාගෙන බලමු. අන්නංකෝ හදන හැටි. ඔන්න අපි බිලින් ඇඹුල හදා ගන්නයි හදන්නේ. බලමු නේද? රත් වෙනකොට පිළිය එක දාගමු. දැන් නම් තෙල් ටික හොඳට රත් වෙනවා. ලුණු ටික රන්වන් පාට වෙන්න බෙද ගන්න ඕනේ. මිරිස් ටික නම් අන්තිමට දාන්නේ. දැන් නම් ඉතින් රන්වන් පාටට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් දුරුතුන පහ ටික දාගමු අපි නේද? දැක්කනේ ආසයි නේද? ඔන්න අපි දුරුතුන පහ ටික දාගන්නයි හදන්නේ. මිරිස් කුඩු. අබ ගම්මිරිස්. පහන වැඩි කරගන්න එපා. ලුණු. දැන් ඉතින් කඩට හිකුත් දාගන්න ඕන. ටිකක් නැහැමින් දැම්මා. බලමු හදාගෙන. ඔන්න මං අම්මිරිස් ටිකක් දාගන්නවා. නේනම් ඉතින් අපි දාගන්නයි හදන්නේ. ටිකක් නැහැමින් වගේ තිබ්බට රත් වෙනකොට හරියනවා. දැන් නම් කොහොමද දන්නේ අපි බිලින් ඇඹුල නේද? බලමු. එම ගානට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් සීනි දාගන්න තමයි තියෙන්නේ. ඔයාලා බලන්නකෝ. කොහොමද පාට? මං ඉතින් දැන් සීනි ටිකක් දාගන්න තමයි හදන්නේ. මේක මගේ විදිය. ඔයාලගේ විදියටත් හදලා බලන්නකෝ.
කැමතිනම් මං හදපු විදිහටත් හදන්න. මේ දාලා ඉතින් විනාඩි 5ක් විතර තව තියාගන්න ඕනි මදගින්නේ. දැන් නම් ඉතින් ලුණු මිරිස් ටික ගානට පදන් වෙලා සීනි ටිකක් බිලින් ටිකට අල්ලලා එම ගානට ඇති. බලමු නේද කොහොමද කියලා. නියමයි.